හායි යාළුවනේ, ඔයාලට කොහොමද? ඔන්න ඉතින් ටික කාලයකට පස්සේ මම ඔයාලට ආයෙත් අලුත් vlog එකක් අරගෙන ආවා. ඉතින් අද vlog එකේ voice එක නම් ඔයාලට අහගෙන ඉන්න පුළුවන් වෙයිද දන්නේ. මම ටිකක් අසනීපෙන් ඉඳි තමයි මේ vlog එකට voice කරේ. ඉතින් අද හස්බන්ඩ් නිවාඩු දවසක්. අද උදේ 6ට විතර තමයි මම නැගිට්ටේ. අද නැගිටින කොටත් හොඳටම වැස්ස. දැන් නම් ඉතින් ආවි බබත් නැගිටලා තමයි ඉන්නේ. හස්බන්ඩ්ටයි මටයි උණුවෙන් ටී එකක් හදාගත්ත බොන්න. වැස්ස දවස් වලට ඔයාලා වැඩිම කන්නාස මොනවාද? කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. මම ඉතින් අද උදේට හැදුවා පොල් රොටි. ආවේ බබාට පොල් රොටිය මැදට චීස් දාලා හදලා දුන්නා. හස්බන්ඩ්ටයි මටයි මාළු දාලා තමයි හැදුවේ. ඉතින් අද හස්බන්ඩ් ගෙදර ඉන්න දවසක් නිසා ආවි බබාට එයා උදේ කෑම එක කැව්වා. ඒ අතර ඉතින් මමත් මගේ උදේ කෑම එක ගත්තා. ඉතින් අද දවල්ට මම සුදුබත් හදලා පොල් සම්බෝල හදලා සොසේජස් තෙල් දාලා කැරටුයි බොන්චි දාපු කරි එකක් හැදුවා. අද පන්සලේ කටින තියෙන දවස. ඉතින් කටිනට අලියෙක් ඇවිල්ලා හිටියා. ඉතින් හවස ආවි බබාව එක්කගෙන ගියා අලියව බලන්න. කටින පටන් ගත්ත හවස 4ට විතර. ඉතින් අපි ආරි බබත් එක්ක කටිනෙත් බලලම තමයි ගෙදර ආවේ. අපි බලන්න ආපු අලිය තමයි මේ පෙරහැරේ දැන් යන්නේ. ඉතින් මේ තවත් දවසක් ආරි බබයි හස්බන්ඩ්ුයි තාම නිදි. අදත් හස්බන්ඩ් නිවාඩු දවසක්. උදේ පාන්දරට හවසට මගේ කුස්සියට ආවහම ජනේලෙ ඇරියාම පේන මේ view එකට මං හරිම ආසයි. බලන්නකෝ මේ අහස අද කොච්චර ලස්සනද කියලා. ඔයාලටත් ඉන්නවද මේ වගේ චූටි බබාලා? මෙයාට නම් කොච්චර සෙල්ලම් බඩු තිබුණත් මගේ කුස්සියේ තියෙන ඒවා තමයි සෙල්ලම් කරන්න ඕනේ.
ගමේ ඉඳලා අපේ අම්මාව එයා තමයි අද කෑම හැදුවේ. ඉතින් හවස් වෙලා ආරි බබත් එක්ක ඇවිදින්න අපි දියතට ගියා. අපි අද එයාව නිස්සන බෝට්ටුවේ තිබ්බා. මේක තමයි එයාගේ ෆස්ට් ටයිම් එක්ස්පීරියන්ස් එක. ඉතින් අපිට හිතුණා අද රෑට කන්න කට්ලට් හදන්න ඕනේ කියලා. දැන් අපි ඉතින් කට්ලට් හදන්න තමයි හදන්නේ. මේ දැන් මුලින්ම හදන්නේ ආරි බබාගේ කට්ලට් ටික. එයාට ඉතින් සැර ගොඩක් කන්න බැරි හින්දා එයාට ඉතින් මුලින්ම සැර පොට්ටක් දාලා කට්ලට් ටිකක් හදලා දුන්නා. දැන් නම් ඉතින් කට්ලට් හදලා ඉවරයි. දැන් අපි තේ එකකුත් හදාගෙන කට්ලට් වල රස බලන්න තමයි හදන්නේ. මේ තමයි හවසට මගේ කුස්සියෙන් පේන අහසේ ලස්සන view එක. එහෙනම් ඉතින් අදත් vlog එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ආයෙත් vlog එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න.